අපේ ජීවිතය කියලා කියන්නේ අපි විසින්ම මූර්තිමත් කරගත යුතු කලාකෘතියක් කියලා කිව්වොත් ඔබ එකඟ වෙනවද? දන්දා සමිඳුන්ගේ ආශිර්වාදයත් අරගෙන IPMS අපි ඔන්න අද සෝදානම් වෙන්නේ ධාරිතා සංවර්ධන වැඩසටහනක් අරගෙන සුන්දර ප්‍රදේශයකට යන්න. ඔන්න ඉතින් සබාදහමේ නිල්වඩ රෝසපුව මැදින් හසලක යන මේ ගමනේ සොඳුරු තැන් රස විඳින්න එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. අධිශීලකම් කොට්ටාශයේ අතිශය වැදගත් තැනක අපි මේ ඉන්නේ. ඔබ අහලා තියෙනව නේද? මුලත යෝධයා ගැන. හොන්නස්කිරි කඳු පහු කරගෙන 18 වංගයෙන් පහළට යන මේ ගමනේදී සබාදහමේ අප්‍රමාණ සුන්දරත්වය වගේම කලාව සහ සාහිත්‍යය හදගැස්මත් ඉතිහාසය අභිමානයත් හරි අපූර්වට අපේ මහවත්වස වචනවලට ගැලපුවා. 18 වංගු පටන් ගන්නවත් එක්කම හම්බෙන view point එකේ ඉඳලා පහළ බලපුවාම මට හිතුනේ අර ඈතින් පේන කඳු පන්තියේ තැනිතලාඹින් මැදින් දිලිසෙන රිදී පාට ජලාශ වැව් මේ හැමදේම සබාදහම කියන සිත්තරා විසින් හරි ලස්සනට ඇඳපු චිත්‍රයක් නේද කියලා. කාලේ කියලා තියෙන්නේ අපේ රචනා ලියන්න කුරුල්ල හැකින් ලෝ දකින්න කියලා. ඒකට අර පොඩි කාලේ අපි ඇත්තටම දකින්න නැතුව මවාගෙන ලිව්වේ කුරුල්ලෙක් වෙලා අහසෙන් ගියොත් පේන විදිය. දැන් මං හිතනවා ඒක කුරුල්ලෙක් වෙන්නම නැතුව මෙතෙන්ද බැලුවාම ඇත්තටම මේ කුරුල්ලෙකුට අහසෙදි පේන්නේ කොහොමද පොළව. දැන් අපිට ඇත්තටම මේක පේනවා. අසංකස කියනවා වගේ මේ සුන්දර අත්දැකීම ගන්න ඔයාලත් මෙතනින් යනවා නම් මේ view point එකට ඇවිල්ලා මේ සුන්දරත්වය රස විඳලා යන්න කියලා පුංචි ආරාධනාවක් කරනවා. ඉතින් හැමදාමත් වගේම වැඩසටහන ඉතාමත් සාර්ථකව අවසන් කරපු අපේ අසංකසය ඇතුළු IPMS කණ්ඩායම ආපහු එන අතරතුරේදී දැක්කේ ඇහිපිය ගහන නිමේෂයෙන් ඉරේලිය ඉක්මනින්ම හංගපු සීතල සුළඟත් එක්ක මේ මීදුම් සලුව මුළු හොන්නස් කිරීම වහගන්න ලෑස්ති වෙන හැටි. පුහුණුව හා සංවර්ධනය තුළින් බොහෝ දෙනෙක් සවි බල ගැන්වීමේ ක්‍රියාදාමයේ යෙදී ඉන්න අපේ IPMS අසංක ජයරත්න සර් ඇතුළු කණ්ඩායම ආයෙත් දවසක සොඳුරු ගමනාන්තයකදී හමු වෙනකන් ඉතින් ආයුබෝවන්.